එතකොට අංක දෙකෙන් ඉපදෙන අයගෙන් සංයුක්ත අංක වලින් ගත්තොත් 11. මොනවද මේ ඉලක්කම් දෙකේ අංක කියන්නේ? ඔයාගේ වයස අවුරුදු 24ද එහෙම නැත්නම් අවුරුදු 6ද? මේ සංයුක්ත අංක වලට සැඟවුණු අභිරහස් තියෙනවා. ඇත්තටම ඉතින් මාව දැක්කම නම් අවුරුදු 6යි කියන්න බැරි සවුනේ නේද? බිඳුව ඕගොල්ලෝ හිතන්න බිත්තරයක් විදිහට. අංක තුලින් අංක විද්‍යාව තර්කානුකූලව ප්‍රායෝගික වැඩසටහන් මගින් අපි කියලා දෙනවා. ඔය අංක ගැන ගැඹුරින් හිතන්න කියලා වෙන්නේ නැති අපිට කිව්වේ. අයිබෝන් සුබ දවසක්. ඔන්න අපි අදත් ආවා අලුත් මාතෘකාවක් ගැන කතා කරන්න. දන්නා දෙයක් නොදන්න තැනකින් කතා බහක් ආරම්භ කරන්න අද දවසේ අපි සූදානමින් ඉන්නවා. ඉතින් අංක විද්‍යාවට ආදරය කරන බොහෝ පිරිසක් අපේ YouTube channel එක බලනවා කියලා අපි හොඳාකාරයෙන්ම දන්නවා. ඉතින් අද බලමු අපි අංක විද්‍යාව කොහොමද අංක වලින් විතරක් බලන්නේ කියලා. මේ අවස්ථාව වෙනුවෙන් Pure Life ආයතනයේ නියමවරියක් වන සෞමීව සම්බන්ධ කරගමු. අයිබෝන් සෞමී. අංක විද්‍යාව ගැන කතා කරද්දී පළමු වැඩසටහනේදී ඔයා අපිට අංක විද්‍යාව ගැන හැඳින්වීමක් කරා. ඒ වගේම අංක සහ මනුෂ්‍ය අතර පවතින සම්බන්ධතාවයක් ගැන ඔයා අපිට කිව්වා. අංක ගැන තව දුරටත් ඔයාද විස්තර කරනවද? ආයිබෝන් කැලුම්. ඔව් ඔයා හරි. අංක ගැන පළමු වැඩසටහනේදී අංක නැතිනම් ඉලක්කම් ගැන අපි බොහෝ දුරට කතා කළා. ඒ වගේම අංක කොහොමද මිනිස් සිරුරකට ස්පර්ශ වෙන්නේ, මිනිස් සිරුරකට සම්බන්ධ වෙන්නේ කියලා ඒ කතා බහේදී අපි ඔබට කියලා දුන්නා. තවත් ඒ ගැන ගැඹුරටම හදාරන්න ඔයාලට පුළුවන් අපේ අංක විද්‍යා පන්තියට සම්බන්ධ වෙන්න. අපි දැන් යමු අද අපේ සාකච්ඡාවට. අංක ගැන තව දුරටත් කතා කරන්න අද මම සූදානමින් ඉන්නවා. ඉතින් දැන් අපි බලමු අපි අද සාකච්ඡා කරන අංක මොනවද කියලා. අද අපි කතා කරන්නේ ඉලක්කම් දෙකේ අංක ගැන. මොනවද මේ ඉලක්කම් දෙකේ අංක කියන්නේ? මම ඔබට පෙන්නන්නම් ඉලක්කම් දෙකේ අංක කියන්නේ මොනවද කියලා. ඉලක්කම් දෙකේ අංක කියන්නේ 9න් පස්සේ අංක 9න් පස්සේ තියෙන ඉලක්කම්. මේ ඔබට පේනවා 10 11 12 ඔය විදිහට 20 21 ඔය විදිහට 30 31. මේ අද ඉලක්කම් දෙකේ අංක ගැන තමයි කතා කරන්නේ. අංක විද්‍යාවේදී මේ අංකවලට අපි කියනවා සංයුක්ත අංක කියලා. එහෙම නැත්නම් ඔබ දකිනවා මේ අංක ද්විත්ව අංක කියලා. ද්විත්ව අංක කියන්නේ මෙතන අංක දෙකක් තියෙනවා. ඒතර අපි ඒක අංක විද්‍යාවේදී අපි හඳුන්වනවා සංයුක්ත අංක කියලා. හොඳයි. එහෙනම් අපි අද බලමු මේ සංයුක්ත අංක. එහෙම නැත්නම් ද්විත්ව අංක කියන්නේ මොනවාද? ද්විත්ව අංකවල තියෙන විශේෂත්වය මොකද්ද? ද්විත්ව අංකවල තියෙන ගැඹුර මොකද්ද කියලා. හොඳයි සෞමී. එහෙනම් අපි ද්විත්ව අංක ගැන නැත්නම් සංයුක්ත අංක ගැන අද මේ කතා බහ ආරම්භ කරමු. මොනවද මේ ද්විත්ව අංක කියන්නේ? ඒ වගේම මට සෞමී දැනගන්න ඕනේ මේ කාගෑරි උපන්දිනයක් ගැනද ඔයා මේකෙන් විග්‍රහ කරන්න යන්නේ කියලා. ඔව් කෙලු. ද්විත්ව අංක කියන්නේ මේ විදිහට අංක දෙකකින් සමන්විත අංක. මේකට අපි අර මං කිව්වා වගේ මේ වලට අපි හඳුන්වනවා අංක විද්‍යාවේදී සංයුක්ත අංක කියලා. මෙතනදී ඇත්තටම කියන්න ඕන 10 ඉඳලා 99ට වෙනකම්ම තියෙන්නේ ද්විත්ව අංක. මේ ද්විත්ව අංක වලට අංක විද්‍යාවේදී අපි හඳුන්වනවා සංයුක්ත අංක කියලා. ඇයි අපි මේ වලට අංක විද්‍යාවේදී සංයුක්ත අංක කියලා කියන්නේ? ඇත්තටම මේ සංයුක්ත අංකවල තියෙනවා ගැඹුරක්. ඒ වගේම බලයක් සහ අභිරහසක් මේ සංයුක්ත අංක වලට තියෙනවා. ඒක නිසා තමයි අපි මේවා ද්විත්ව අංක විද්‍යාවේදී සංයුක්ත අංක විදියට හඳුන්වන්නේ. දැන් කැලු මම ඔයා අහපු ප්‍රශ්නයට පිළිතුරක් දෙන්න. ඔයා මගෙන් ඇහුවා මේ අංක තියෙන්නේ කෙනෙකුගේ උපන්දිනයක් සම්බන්ධවද කියලා. ඇත්තටම මෙතනදී මේ අංක කිසිවක් මම කෙනෙකුගේ උපන්දිනයකට සීමා කරන්න කැමති නැහැ. මොකද උපන්දිනය සහ වයස කියන කාරණා දෙකම මේ සංයුක්ත අංකවලට ඇතුළත් වෙනවා. ඇත්තටම කැලුම ඔයයි මයි දෙන්නම දැන් ඉන්නේ සංයුක්ත සහිත උපන්දිනවලනේ. ඒක නිසා උපන්දිනය කියන කොටස විතරක් මේ සංයුක්ත අංකවලට අදාළ වෙන්නේ නැහැ. එතනදී අපි වයස කියන කොටසත් මේ සංයුක්ත අංකවලට අදාළ කරගන්නවා. ඔව් සෞමී. ඔය ඇත්තටම හරි. මේ ලස්සන වැඩසටහන කරගෙන යනකොට ඔයා වගේම අපිත් එක්ක එකතු වෙලා ඉන්න අපේ මේ ප්‍රේක්ෂක කට්ටිය හැමෝම ඉන්නේ ওই සංයුක්ත අංකයක් සහිත වයසක මට හිතෙන විදිහට නම්. ඉතින් අංක විද්‍යාවට ආදරය කරන ඒ වගේම අංක විද්‍යාව ගැන දැනුවත් වීමක් ලබා ගන්න කැමති ගොඩාක් පිරිසක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒ පිළිබඳව ඒගොල්ලන්ට පූර්ණ දැනුමක් ලබා දෙන්න අපි මේ කතා බහ ආරම්භ කරමු. හොඳයි සෞමී. මොකද්ද මේ සංයුක්ත අංකවල තියෙන විශේෂත්වය? හරි. මං ඊළඟට ඔයාගෙන් අහනවා
ඔයාගේ වයස අවුරුදු 24ද එහෙම නැත්නම් අවුරුදු 6ද කියලා. එතකොට කවුරු හරි ඔයාගේ වයස ඇහුවොත් ඔයා කොහොමද කියන්නේ? ඔයාගේ වයස අවුරුදු 24යි කියලාද ඔයා කියන්නේ? එහෙම නැත්නම් අවුරුදු 6යි කියලාද ඔයා කියන්නේ? ඇත්තටම ඉතින් මාව දැක්කම නම් අවුරුදු 6යි කියන්න බැරි සෞමි නේද? අවුරුදු 24යි කියලා තමයි උත්තර දෙන්න වෙන්නේ. 6ක් වෙනවා නම් මාත් කැමති අඩු වෙනවා. හරියටම හරි කැලු. මටත් ඒක තමයි කියන්න ඕන වුනේ. ඇත්තටම අංක විද්‍යාවේදී සංයුක්ත අංක ගැන කතා කරනකොට සංයුක්ත අංක විදිහටම දකින්න ඕන. හොඳයි. අපි උදාහරණයක් විදිහට මෙහෙම බලමුකෝ. ඔයා ඉපදුනේ ඕනෑම මාසෙක. මාසේ මොන මාසේ වුණත් ප්‍රශ්නයක් නැහැ. ඔයා ඉපදුනේ මාසේ 14 වෙනිදා නම් ඔයා මේක කාටත් කියන්නේ ඔයා ඉපදුනේ 14 වෙනිදා කියලා. එහෙම නැතුව මේ අංක දෙක එකතු කරලා 1යි 4යි එකතු කරලා ඔයා කියන්නේ නැහනේ ඔයා 5 වෙනිදා ඉපදුනේ කියලා. කැලුම්ට කිව්වා වගේම ඔයාගේ වයස අවුරුදු 24යි නම් ඔයා කියන්නේ නැහනේ 2යි 4යි එකතු කරලා 6යි කියලා. නේ? ඔයා කියන්නේ ඔයාගේ වයස අවුරුදු 24යි කියලා. ඉතින් මේ සංයුක්ත අංක විදිහටම අංක විද්‍යාවේදී බැලුවොත් මේ ගැන ඔයගොල්ලෝ ගැඹුරටම හැදෑරුවොත් ඕගොල්ලන්ට පුළුවන් මේ විදිහට අපි සංයුක්ත අංක විදිහටම දකින්න නැතුව මෙතනින් 2යි 4යි එකතු කරලා මූලාංකයට අරගෙන කතා කළොත් එහෙම මේ සංයුක්ත අංකවල තියෙන සංයුක්ත වීම 2යි 4යි සංයුක්ත වීම 1යි 4යි සංයුක්ත වීම ඔබට හරියටම අඳුරගන්න බැරි වෙනවා. ඉතින් මම ආරාධනා කරනවා අපිව බලන හැම දෙනාටම අංක විද්‍යාව අංක තුලින්ම බලන්න කියලා. එහෙම වුණොත් මේ අංකවල තියෙන ගැඹුර පරාසය ඔයගොල්ලෝ හැමෝටම දැනගන්න ඉගෙන ගන්න පුළුවන් වෙනවා. මොකද මේ අංක සංයුක්ත වෙනකොට මේ සංයුක්ත අංකවල තියෙන විශේෂත්වය. මේ 2යි 4යි මෙතනදී සංයුක්ත වෙලා ඇවිල්ලා තියෙනකොට මේ විශේෂත්වය අනුව මේ 24 තියෙන හැඩයන් සමූහයක් තියෙනවා. මේ 14 තියෙනවා හැඩයන් සමූහයක්. හැබැයි මේක අපි එකතු කරලා අංක 6ට හරි 14 එකතු කරලා අංක 5ට හරි ගත්තොත් එහෙම අපිට බැරුව යනවා මේවායේ තියෙන නියම හැඩය අඳුනගන්න. ඒකින්ද මම ඔබට නැවතත් ආරාධනා කරනවා අංක විද්‍යාවේදී සංයුක්ත අංක විදිහටම දකින්න කියලා. ඒ වගේම මේ අංක ගැන කතා කරද්දී මූලාංකයක් වුණත් සංයුක්ත අංකයක් වුණත් මේ අංක හැම එකක්ම හරිම ආදරණීයයි, හරිම ලස්සනයි. ඒ වගේම ඔබ ඉපදිලා තියෙන්නේ සංයුක්ත අංකයකින් නයි කියන්නේ මාසේ 9 වෙනිදාට පස්සේ 10 වෙනිදා ඉඳලා 31 අතරතුර නම් ඔබ හරිම වාසනාවන්තයි. මොකද ඔබට අංක දෙකක් තියෙනවා. ඉතින් මේ අංක දෙකේ අපූර්ව දැනගන්න, විඳගන්න, ඉගෙන ගන්න ඔබ කැමති නම් ඔබ අනිවාර්යයෙන්ම අපේ පන්ති සමග සම්බන්ධ වෙන්න ඕන. හරි. අපි අංක ගැන කතා කරද්දී ඔයා ඉපදිලා තියෙන්නේ මූලාංකයකින්ද සංයුක්ත අංකයකින්ද ප්‍රශ්නයක් නැහැ. මේ අංක හැම එකක්ම හරිම ලස්සනයි, හරිම ආදරණීයයි. නමුත් විශේෂත්වයක් තියෙන ඔබ 9 වෙනිදාට පස්සේ මාසේ 10 වෙනිදා ඉඳලා 31 වෙනිදා වෙනකන් ඉපදිලා ඉන්නවා නම් ඔයා හරිම වාසනාවන්තයි. ඉතින් මේ අංක ගැන දැනගන්න ඔයා කැමති නම්, ඉගෙන ගන්න ඔයා කැමති නම් ඔයාට පුළුවන් අපේ පන්ති හා සම්බන්ධ වෙන්න. හරියටම කොහොමද සංයුක්ත අංක විදිහටම දැකලා ඔයා කොහොමද ජීවිත විග්‍රහයක් දෙන්නේ, ජීවිතය ඉගෙන ගන්න කොහොමද කියලා දැනගන්න ඔයාට පුළුවන් අපේ පන්ති එක්ක සම්බන්ධ වෙන්න. ඔව් සෞමි. මේ කතා බහ කරගෙන යද්දී ඇත්තටම මටත් හිතෙනවා මාත් වාසනාවන්තයි කියලා. මොකද මං ඉපදිලා තින්නේ සංයුක්ත අංකයකින් නිසා. බොහොම ස්තුතියි සෞමි. අපිට සංයුක්ත අංක මොනවද? ඒකේ හැඩය කොහොමද? ඒකෙන් ජීවිතයට වැදගත් වෙන්නේ කොහොමද කියලා ලොකු විග්‍රහයක් කරලා දුන්නා. දන්නා දෙයක් නොදන්නා තැනකින් කතා කරන මේ වැඩසටහන් මාලාවේ අපි දැන් කතා කරන්නේ Pure Life Readers අංක විද්‍යාධාරී නිෂා බණ්ඩාරනායක සමගයි. අයිබෝන් නිෂා. අදත් අපේ අංක විද්‍යාව වැඩසටහනට සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරේ සංයුක්ත අංක ගැන. මම නිෂා කියන්නකෝ සංයුක්ත අංක හා මූලාංක අතර ඇති වෙනස මොකක්ද කියලා. ආයිබෝවන් කැලුම්. ස්තුතියි ඔයාට අදත් මේ වැඩසටහනට මාව සම්බන්ධ කරගත්තට. ඇත්තටම කැලුම් අංක නැත්නම් ඉලක්කම් ගැන කතා කරද්දී 1 සිට 9 දක්වා තියෙන අංක තමයි අපි මූලාංක කියලා කියන්නේ. එහෙම නැත්නම් ප්‍රාථමික අංක කියලාත් කියනවා. මේ ලෝකේ තියෙන හැම අංකයක්ම මේ ප්‍රාථමික අංක එහෙම නැත්නම් මූලාංක එක්ක තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. ඊට අමතරව මූලාංකයක් නොවන සංයුක්ත අංකවලට දායක වන බිඳුව මේට ඇතුළත් වෙලා තියෙනවා. මේ මූලාංක වලට නිශ්චිත හැඩයක්, ස්වභාවයක්, පෞරුෂත්වයක්
තියෙනවා. ඒක අපිට සොයාගන්න පහසුයි ගැඹුරින් බලන්න. ගැඹුරින් බැලුවොත් අපිට ඒක සොයාගන්න පහසුයි. නමුත් 9 වෙනි අංකයෙන් පස්සේ එන අංක සංයුක්ත අංක මූලාංක වලට වඩා වෙනස්. මොකද සංයුක්ත අංකයක් කියන්නේ අංක දෙකකින් සැදුණු අංකයක්නේ. මේ සංයුක්ත අංකවලට සැඟවුණු අභිරහස් තියෙනවා. සංයුක්ත අංකවල තියෙන මේ අභිරහස අපිට හරියටම හඳුනගන්න ඒ අංකවලට අංක ගැන ගැඹුරින් අපි බැලුවොත් අපිට ඒ ගැන කියන්න අපිට ලේසි වෙනවා. අපි ඒ ගැන බොහෝ අත්දැකීම් ලබලා තියෙනවා. එතකොට ඕනෑම පුද්ගලයෙක් 9 වෙනිදායින් පස්සේ 10 වෙනිදා සිට 31 වෙනිදා දක්වා ඉපදුන කෙනෙක්ගේ ස්වභාවය, හැඩය, පෞරුෂත්වය, බලය ඔය හැම එකක්ම අපිට අංක විද්‍යාවෙන් කියන්න පුළුවන්. නිෂා ඔයා කියපු විදිහට මූලාංක හා සංයුක්ත අංක අතර තියෙන වෙනස දැන් අපිට තේරුම් ගන්න පුළුවන්. හැබැයි නිෂා ඔයා 10 වෙනිදා ඉඳලා 31 වෙනිදා දක්වා ඉපදුන අයගේ හැඩය කොහොමද ඔයා අංක විද්‍යාව තුලින් හරියටම කියන්නේ? මෙහෙමයි කැලුම්. ගොඩක් වෙලාවට බොහෝ අය කවදා ඉපදුනත්, කවදා දවසක ඉපදුනත්, එකෙන් එක පළවෙනිදා ඉපදුනත්, 10 වෙනිදා ඉපදුනත්, 19 ඉපදුනත්, 28 ඉපදුනත් අංක එකට අරගෙන, මූලාංකයක් ලෙස අංකට එකට අරගෙන, ඒ වගේම දෙවෙනිදා ඉපදෙන, 11 ඉපදෙන, 20, 29 ඒ විදිහට ඉපදෙන අය මූලාංකය දෙකට, එක මූලාංකය ඔක්කොම එකතු කරලා දෙකට අරගෙන නේ ගොඩක් වෙලාවට විස්තර කියන්නේ. ඒත් අපි කියනවා ඒක එහෙම නෙමෙයි වෙන්න ඕනේ. උපන් දිනේට සංයුක්ත අංකයක් තියෙනවා නම් සංයුක්ත අංකයෙන්ම ජීවිතයක් විග්‍රහ කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක තමයි අපි දන්නා දේ නොදන්නා තැනකින් පටන් ගත්තේ. මතකනේ සෞමි කිව්වා උපන් දිනය එහෙම නැත්නම් වයස කියන්නේ කොහොමද කියලා. උදාහරණයකට කැලුම් 24 වනම් කැලුම්ගේ වයස කොහොමද වයස කියලා අහන්නේ කිව්වහම කැලුම් කියන්න ඕනේ 24ද නැත්නම් 2යි 4 එකතු වෙලා මූලාංකයකට දාගෙන 6ද කියන්නේ කියන එක. ඒක සෞමි පැහැදිලි කරානේ. ඒක නිසා තමයි කැලුම් අංක විද්‍යාවේ අංක විදියටම හඳුනා ගන්න ඕනේ කියලා අපි කියන්නේ. එතකොට නිෂා අංක විද්‍යාවේදී ඕගොල්ලෝ සංයුක්ත අංකයක් කොයිම වෙලාවකදීවත් මූලාංකයකට ගන්නෙ නැද්ද? සංයුක්ත අංකයක් මූලාංකයකට ගන්න අවස්ථා තියෙනවා. හැබැයි කෙනෙක් උපන් දිනයකට සංයුක්ත අංකයකින් ඉපදුනා කියලා අපිට ඒක මූලාංකයකට අරගෙන ඒ පුද්ගලයාගේ හැඩය, ස්වභාවය, එයාගේ බලය, ඒ කිසිම දෙයක් අපිට සංයුක්ත අංකයක් මූලාංකයකට අරගෙන කියන්න උවමනාවක් නැහැ. සංයුක්ත අංක ලෙසටම අපිට ගැඹුරින් අත්හදා බැලුවාම කියන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් 12 වෙනිදා ඉපදුන කෙනෙක් ගැන අපි බැලුවොත් කැලුම් අපි 12 වෙනිදා ඉපදුන කෙනා අපි මූලාංකයකට අරගෙන 3 විදියට අපි එයාගේ හැඩය ගැන, හැඩවල, එයාගේ ගතිගුණ ගැන අපි කියන්නේ නැහැ. ඒක වැරදි. 12 ඉපදුන කෙනා 12 විදියටම 12 හැඩය, 12 බලය, එයාගේ ස්වභාවය අපි කියන්න ඕනේ. ඒ වගේම 12 වෙනිදා ඉපදුනා කෙනෙක් වගේම 21 වෙනිදා 30 වෙනිදා ඉපදුනා කියලා අපි එක මූලාංකයකට අරගෙන තුනේ තියෙන බලය, තුනේ තියෙන ශක්තිය, තුනේ තියෙන ස්වභාවය අපි කියන්න යන්නේ නැහැ. සංයුක්ත අංක ලෙසටත් මූලාංක ලෙසටත් අපි ගන්න කියන්නේ අංක විද්‍යාවේදී ඒකයි. බොහොමත්ම ස්තුතියි නිෂා. ඔයා සංයුක්ත අංක හා මූලාංක ගැන පැහැදිලි විස්තරයක් අපිට කරා. මොකද මං ඇතුළු අංක විද්‍යාවට ආදරය කරන ඔබ හැමදෙනාම මේ වෙනකං හිතන් හිටියේ මාසේ මොන දවසක ඉපදුනත් ඒක මූලාංකයකට ගන්නවා කියලා තමයි මෙච්චර දවසක් අපි හිතාගෙන හිටියේ. ඒ මූලාංකයට අදාළ හැඩය හින්දා මූලාංකයේ හැඩය තමයි හැම මිනිස්යාගේම ගතිගුණ කියලා තමයි අපි හිතාගෙන හිටියේ. දෙවෙනිදා ඉපදුන කෙනෙක් බැලුවොත් එහෙම ඒ කෙනාගේ ගතිගුණ විදිහ තමයි අපි හිතාගෙන ඉඳලා තින්නේ. 11 වෙනිදා ඉපදුනත්, එයා 20 වෙනිදා ඉපදුනත්, ආයි 29 වෙනිදා ඉපදුනත් දෙකේ කෙනෙක් විදිහට තමයි අපි හිතාගෙන ඉඳලා තියෙන්නේ. බොහොමත්ම ස්තුතියි නිෂා අපේ වැරදි වැටහීම නිවැරදි කිරීම සම්බන්ධයෙන්. ඔව් කැලුම්. මට තව දෙයක් කියන්න ඕනේ කියලා හිතුණා. ඔයා දෙක ගැන කතා කරා, දෙවෙනිදා ගැන කතා කරද්දි තමයි මට එක මතක් වුණේ. එතකොට අංක දෙකෙන් ඉපදෙන අයගෙන් සංයුක්ත අංක වලින් ගත්තොත් 11. ඒක හරිම සුවිශේෂී. අංක 11 ගැන සුවිශේෂී එකක්. මට ඒක ඔයා දෙක ගැන කතා කරද්දි මතක් වුණා. ඒ වගේම තමයි කැලුම්
අංක 22. ඒ සංයුක්ත අංකයත් හරිම විශේෂයි. ඒක මං හිතනවා ඔයා ඇතුළු අංක විද්‍යාව ගැන දැනුමක් තියෙන ඕනම කෙනෙකුට ඒක වැටහෙනවා ඇති කියලා. තව දෙයක් තියෙනවා. හරිම සුවිශේෂී. කවුරුත් දන්නේ නැහැ. ඒ තමයි මේ සංයුක්ත අංකවල තියෙන බැඳීම. ඒ බැඳීම හරිම ලස්සනයි කැලුම්. ඒ බැඳීම හරියටම තර්කානුකූලව අංකවලින් විතරක්ම අපිට කියලා දෙන්න පුළුවන්. අපෙන් ඉගෙන ගන්න අය මෙව අධ්‍යයනය කරමින් යනවා. තවත් විශේෂ කාරණාවක් අපිට නිශාගෙන් දැනගන්න පුළුවන් වුණා. ඒ තමයි සංයුක්ත අංකවල බැඳීම සම්බන්ධව. ඉතින් තවත් දවසක් අරගෙන ඒ පිළිබඳව කතා කරන්න අපි සූදානමින් ඉන්නේ. ඒකයි හිතවතුනේ මේ වැඩසටහන ගැන මම ඔයගලන්ට කලිනුත් කිව්වේ දන්න දෙයක් නොදන්නා තැනකින් පටන් ගන්න අරුත්බර කතාබහක් කියලා. ඉතින් නිසා මට කියන්නකෝ අංක විද්‍යාව ගැන අංක තුලින්ම ඉගෙන ගන්න ආස කෙනෙක් ඉන්නවනම් මේ පිළිබඳ හොඳ අධ්‍යයනයක් කළා ඉගෙන ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් කොහොමද ඔයගලක සම්බන්ධ කරගන්නේ කියලා. අංක තුලින් අංක විද්‍යාව තර්කානුකූලව ප්‍රායෝගික වැඩසටහන් මගින් අපි කියලා දෙනවා. අංක විද්‍යාවේ තියරි විතරක් නෙමෙයි. හරියටම පුද්ගලයෙකු අංක විද්‍යාව තුලින් හඳුනගන්නේ කොහොමද කියලා අපි ප්‍රායෝගිකව කියලා දෙනවා. ඉතින් අපෙන් ඒ ගැන ඉගෙන ගන්න ඕනෑම කෙනෙකුට 0.77 500යි 58යි 32ට අමතන්න කියලා මම ආරාධනා කරනවා. බොහොමත් ස්තුතියි නිෂා. ඉතින් හිතවතුනි අංක විද්‍යාව ගැන අංක තුලින්ම ඉගෙන ගන්න, ඒ ගැන දැනගන්න, තර්ක කරන්න ඔබත් කැමතියි නම් Pure Life Readers ලගේ දුරකථන අංකය වන 077යි 500යි 58යි 32 යන අංකයට Pure Life Readers අමතන්න. මතකනේ නිෂා කිව්වා තියරි විතරක්ම නෙමෙයි ප්‍රායෝගිකව ජීවිත විග්‍රහයක් කරන්න දැනුම ලබා දෙනවා. ඉතින් අද වැඩසටහනේ අවසානයේ දක්වා අපි ඇවිල්ලා තියෙනවා. ඒත් මේ වැඩසටහන අවසන් කිරීමට ප්‍රථමයෙන් මම කැමතියි සෞමි දෙසට හැරෙන්න. සෞමි මට තව පොඩි දෙයක් දැනගන්න ඕනේ. බිඳුව ගැන පොඩ්ඩක් මට කියන්න පුළුවන්ද? ඕකෙලු කොහොම හරි අවසානයේට ඔයාට නැවත වතාවක් බිඳුවේ කුතුහලය ගැන දැනගන්න ඕන වුණා නේද? හොඳයි. අද මම යමක් බිඳුව ගැන ඔයගලන්ට කියලා දෙන්නම්. අපි බලමු ඔයාලා කොහොමද බිඳුව ලියන්නේ කියලා. ඔයාලා බිඳුව ලියන්නේ මෙන්න මේ විදිහටද? එහෙම නැත්නම් මෙන්න මේ විදිහටද? මේ කොයි විදිහටද ඔයාලා බිඳුව ලියන්නේ? ඇත්තටම බිඳුව කියලා කියන්නේ මේකද? නෑ. මේක අපි ඉංග්‍රීසි හෝඩියේ ඕ අකුර විදිහට තමයි හඳුන්වන්නේ. මේක තමයි ඇත්තටම අපි බිඳුව ලියන්නේ මෙන්න මේ විදිහට තමයි බිඳුව ලිවිය යුත්තේ. මේ බිඳුව කියන දේ මම මෙහෙම කියන්නම්කෝ ඕගොල්ලන්ට. බිඳුව ඕගොල්ලෝ හිතන්න බිත්තරයක් විදිහට. බිත්තරයක් ඇතුලේ පිටතින් පේන ස්වරූපයයි බිත්තරයක් ඇතුලේ ස්වරූපයයි බිත්තරයක් ඇතුලේ තියෙන දෙයි ඔයාලා හිතන්න. ඉතින් මං එහෙම කියලා අද මේ වැඩසටහන නිමා කරන්න සූදානම් වෙලා ඉන්නවා කැලුම්. මොකද මේ බිඳුව හරිම විශේෂයි ගැඹුරුයි. අර මං කියපු විදිහට බිඳුව බිත්තරයක් විදිහට හිතලා බිඳුවේ තියෙන ගැඹුර කොහොමද කියලා ඕගොල්ලන්ට හිතාගන්න පුළුවන් වෙයි. ඔව් සෞමි. බිඳුව ගැන අහන්න ගිහිල්ලා තවත් ප්‍රශ්නයක් ආවද කියලා මට හිතුණා. ඔය අංක ගැන ගැඹුරින් හිතන්න කියලා වෙන්නේ නැති අපිට කිව්වේ. බොහොම ස්තුතියි සෞමි. ඉතින් තවත් දවසක දන්න දෙයක් නොදන්න තැනකින් කතා කරන්න මං ආයිත් එනවා. Pure Life Readers වෙනුවෙන් මං කැලුම්. Good news.